සුබ දවසක්. ඔයාලා කවුරුත් දැකලා තියෙනවනේ නරි. හැබැයි ඔයාලා දැකලා තියෙනවද නැට්ටු නැති නරි? ඔන්න එකමත් එක කාලෙක ලොකු කැලෑවක් තිබුණා. මේ කැලෑව ආසන්නේ ගම්මානෙකුත් තිබුණා. මේ කැලෑවේ ජීවත් වුණා නරි රෑනා. මේ නරි නිතරම අර ගමට පැනලා ගැමියන්ගේ ගෙවල් වල ඉන්න සත්තු කුකුල්ලු තාරාව කලුකුන් වගේ පොඩි සත්තු අල්ලගෙන කන්න පටන් ගත්තා. මේක ගැමියන්ට ලොකු කරදරයක්. ඒ නිසා මේ ගැමියෝ එක්කහුව වෙලා තැන තැන උගුල් අටවන්න ගත්තා. ඔන්න දවසක් ලොකු නරියෙක් කාටත් හොරෙන් ගමට රිංගුවා. හැබැයි මෙදා එයාව අර ගැමියෝ අටවලා තිබිච්ච උගුලකට අහු වුණා. නරියාගේ වාසනාවට හෝ අවාසනාවට නරියාගේ උගුලට අහු වුණේ නැට්ට. නරියා ගැලවෙන්න එහෙට දැඟලුවා මෙහෙට දැඟලුවා. මේ දැඟලන අතරේ නරියා ගැලවුණා. නැට්ට කැඩිලා උගුල හිටියා. දැන් නරියා බේරිලා ඒ වුණාට නැට්ට නැහැ. නරියා කැලේට දුවගෙන ගියා පණ බේරගෙන. ගියාම තමා දැනගත්තේ අපෝ මගේ නැට්ට නෑනේ කියලා. මේ තුවාල ටික සුව වෙනකන් නරියා අනිත් නරි රෑනෙන් වහන් වෙලා ඒ කියන්නේ මග ඇරලා හිටියා. තුවාල සුව වෙද්දී නරියට දැනෙන්න ගත්තා මගේ මේ නැට්ට නැතිකම ලොකු අඩුවක්. මේක ලැජ්ජාවට හේතුවක්. ඒ හින්දා මම මොනවා හරි දෙයක් කරන්න ඕන. මෙහෙම ඉද්දි නරියට පොඩි අදහසක් ආවා. නරියා කපටිනේ අපි දන්නවනේ. නරියා අනිත් නරි රෑනම ගල් පොත්තක් උඩට ඒ කියන්නේ පුංචි ගල් තලාවක් උඩට කතා කරලා නරියා ගල් තලාව උඩට නැගලා කතා කරන්න ගත්තා. මෙයා කියනවා අපි නරි කියන්නේ වැදගත් සත්තු జాතියක් කැලේ ඉන්න. අපිට ලොකු අභිමානයක් තියෙනවා. අපිට ගෞරවයක් තියෙනවා. ඒ නිසා අපි වැදගත් විදිහට කැලේ ජීවත් වෙන්න ඕන. හැබැයි මිත්‍රේනි මේ අපේ වැදගත්කම අපේ ගෞරවයට හානි කරන දෙයක් අපි ළඟ ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි අපේ නැට්ට නැත්නම් වලිගේ. ඒ හින්දා අපේ ගෞරවය රැකගෙන මිනිස්සු වගේ හොඳට ජීවත් වෙන්න අපි නැට්ට කපා ගනිමු. එතකොට අපිට ලොකු ගෞරවයකින් ජීවත් වෙන්න පුළුවන්. මේ නැට්ට අපිට කරදරයක්. මෙහෙම කියද්දී සමහර නරි ඒකට කැමැත්ත ප්‍රකාශ කළා. සමහර අය ඒකට නිහඬව අකමැත්තෙන් හිටියා. මේ අතර දඟකාර පුංචි නරි පැටියෙක් හිමීට මේ ගල් පොත්ත වටේ කැරකෙන්න ගත්තා. මේ යන අතරේ ඒ පුංචි නරි පැටියා දකිනවා මේ කතා කරන නරියාගේ නැට්ටක් නැහැ කියලා. එකපාරටම මේ නරි පැටියා ගල් පොත්ත උඩට දුවගෙන ගිහිල්ලා කෑ ගහලා කියනවා ඉකී මෙයාගේ නැට්ට නැහැ. එතකොට තමා අනිත් නරින්ට තේරුනේ මෙයාගේ නැට්ට කැඩිලා ඒ නැට්ට කැඩිච්ච එක වහගන්න අපේ නැටිත් කපා ගන්න කියලා කියනවා කියලා. ඉතින් මේ කතාව තුළ මට හිතෙන්නේ අපිටත් ලොකු පාඩමක් තියෙනවා. ඔයාලාවට අපි ආවට හැමතැනම මේ වගේ නැට්ට කැඩිච්ච නරි ඉන්නවා. ඔයාලා හොඳ දෙයක් කරන්න යද්දි යම් කිසි දෙයක් ආරම්භ කරන්න යද්දි වැදගත් කටයුත්තකට යෙදෙන්න යද්දි සමහර වෙලාවට ඔයාලා සැලසුමක් ක්‍රියාත්මක කරන්න යද්දි ඒකට බාධා කරන ඒක අපෝ වැඩක් නැහැ. ඕක කොහොම නෙමෙයි වෙන්න ඕන මෙහෙම ඕවා කරලා හරියන්නේ කියලා ඔයාව අධෛර්ය කරන මේ වගේ නැට්ට කැඩිච්ච නරි ඉන්නවා. මේ අය අතිශයින් භයානකයි. ඒගොල්ලෝ වැඩක් කරන්නෙත් නැහැ කාටවත් කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. මේ අයව හඳුන ගන්න. මේ අය හඳුනගෙන තමන්ගේ ජීවිතෙන් ටිකක් ඈත් කරලා තියන්න. මේ අයගේ උපදෙස් ගන්න යන්න එපා. මේ අය කියන දේවල් ඔබ පිළිපදින්න ගියොත් ඔබ දන්නේම නැතුව ඔබේ අරමුණ වෙනස් වේවි. ඔබේ දියුණුවට බාධාවක් වේවි. ඒ හින්දා අද දවසේ මම ඔයාලට යෝජනා කරන්නේ නැට්ට කැඩිච්ච නරින්ට අහු වෙන්න එපා. අපේ ගමන
අපි යමු. හොඳ සැලසුමකින් ස්ථිර අධිෂ්ඨානයකින් ඔබ කරන්නේ යහපත් දෙයක් නම් හොඳ දෙයක් නම් ඔබේ අරමුණ කරා නොපසුබටව යන්න. ඊට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. එහෙනම් යලිත් හමු වෙමු.